ඓතිහාසික බුදුරවගල පුරාණ රජ මහා විහාරය. බුදුරවගලට යන පාර තමයි මම දැන් ඉන්නේ. Nell Rock. දැන් මම ඉන්නේ බුදුරගලට හැරෙන තැන. හැරෙන කිට්ටුව තමයි ඉන්නේ. මේ හැරියට බලා ගන්න පුළුවන්. මෙන්න මේ හැරිය. වැල්ලවාය තනමල් පාරේ බුදුරගලට කිලෝමීටර් 4ක් බෝඩ් එකක් තියෙනවා. අන්න එතන තමයි හැරිලා යන්නේ ඔය පැත්තට. බුදුරගලට යන පාර තමයි මම දැන් ඉන්නේ. ලස්සන ශාලාවලයක් නැත්නම් මේ පාර ඇතුලේ. ඔය ලොකු ව්‍යාපෘතක් යනවා මේ හැරි. මේකේ ඔයාලා මේ වතුර දිනේ එකක් මම. ඒකත් රයිට් එක මේක. I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious, mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit superior. Get off me, this ain't no humble brag. I want you to hear words you can say back. I want you to feel so ඉස්සර දාලා තියෙනවා මේ බුදුරගල වැලේ. ඉතින් සොලිඩරිටි ආයතන තමයි මේක දාලා තියෙන්නේ. මම දැන් ආයතනයක් ඉතින් රිකමන්ඩ් කරනවා අනිවාර්යෙන් එන්න. ආවොත් බුදුරගලට පැත්තට ආවොත් මේ බෝට් සෆාරි එකේ ඊළඟමක් යන්න. දැන් අර අතන බෝට් එක තුනක් ටිකට් එක නාවන්නේ 3540ක් කියනවා. මේ බෝට් එක වලට යන්න පුළුවන්, බර්ත්ඩේ පාටි ගන්න පුළුවන්. පැය දෙකමාරක් තුනක් විතර ගලමැද පාටි දාන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 5000කින් වගේ වලට පාටි ගන්න පුළුවන්. රුපියල් 5000කින් වලට පාටි ගන්න පුළුවන්. එතනට ආවොත් බෝට් රයිඩ් එකක් යනවා නම් සාමාන්‍ය 5000කින් උඩ තමයි ඒගොල්ලෝ පේමන්ට් ගන්නෙ. ඉතින් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් මේ බෝට් එකට 30 දෙනෙක් වගේ අපිට දාන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක්ගෙන් 500 ගාන ගිහිල්ලා දාලා මේ බෝට් සෆාරි ගියත් අවුලක් නැහැ. මාරුම ලස්සන පරිසරයක තියෙන්නේ. මම දැන් ඉන්නේ ලස්සන තැනක. ගහක් උඩ තියෙන තැනක තමයි මම දැන් ඉන්නේ. ලස්සන පැලක් දෙකකට පස්සේ මම උඩට ආවේ. දැන් තව පැයක් සාමාන්‍යයෙන් කිලෝමීටර් එකමාරක් විතර යන්න තියෙනවා. දැන් අපි උඩට ගිහලා හම්බෙමු. බලන් ඉන්න බ්ලොග් එක අන්තිම වෙනකම්. මේක බුදුරගල සයිට් එකේ ඉතිහාසය සොයන ගමන. ඉතින් මම ඔයාලට කිව්වා වගේ දැන් අපි ගාන කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ මේ පාර. කිලෝමීටර් දෙකකමාරක් විතර යන්න ඕනේ මේ කැලෑව මැදින්. මේ මම පෙත පිටලා තියෙන ලස්සනම ගම්මානයක් මැදින් ඓතිහාසික බුදුරවගල පුරාණ රජ මහා විහාරය මෙතන තියෙන්නේ. ඉතින් අපි බුදුරවගලට යන්න ඕනේ. මෙන්න මේ පාරේ කෙලින් යන්න ඕනේ. මෙතන බයික් එක දැම්මා. ටික දුරක් පයින් යන්න ඕනේ ඉස්සරහට. මෙතෙන්ට බුදුරවගල කියලා කියන්නේ ඒ ස්ථානයේ ඉතාමත් වැදගත් ස්ථානයක්. මොකද මෙතන ෆිල්ම් නිර්මාණය කරලා තියෙන මහායාන ක්‍රමයට අනුව අපි දන්නවා බුද්ධ දර්ශනයේ මහායාන තේරවාද වජ්‍රායන කියන ක්‍රම තුනක් තියෙනවා. එතකොට මෙතන ෆිල්ම් නිර්මාණය කරලා තියෙන්නේ මහායාන ක්‍රමයට. විශේෂයි එතකොට සහ මෙතන තමයි ලංකාවේ හා ආසියාවේ දැනට පිටලා තියෙන උසම හිටි පිළිම ගාලා කුරලා තියෙන උසම හිටි පිළිම තියෙන්නේ මෙතන. අනි 51ක් වෙනවා මීටර 15.5ක් වෙනවා. එතකොට ඒ හේතුව නිසා ඉතාමත්ම වැදගත් සහ මහායාන දර්ශනයේදී කතා බහට වැඩියෙන් ලක් වෙන බෝධිසත්වරුන්ගේ රූප 6ක් මෙතන තියෙනවා. එතකොට ඒකත් එක විශේෂත්වයක්. මොකද ඇත්තටම ආසියාවේ විතර තමයි එකම ස්ථානයේ තියෙන මේ විදිහට බෝධිසත්ව පිළිම 6ක් රූපයක් සමග නිර්මාණය කරලා තියෙන්නේ. තුන දෙකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක විශේෂත්වයක්. ඊට පස්සේ මේ විශේෂත්වය ගොඩක් ප්‍රධානම විශේෂත්වය තමයි මෙතන පාරේ ඉඳලා නැත්නම් ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර ඇතුලෙන් තමයි මේ පිළිම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් ඇතුළට නැත්නම් ප්‍රධාන පාරෙන් ඇතුළට ආවට පස්සේ මෙතන ඊළඟට තියෙන කිලෝමීටර් ප්‍රධාන කිලෝමීටර් දෙකෙන් පස්සේ ඊළඟ කිලෝමීටර් දෙක ඉතාමත් ලස්සනයි. ඒකත් එක විශේෂත්වයක්. මොකද මෙතෙන්ට කෙනෙක් ආවට පස්සේ ඒගොල්ලන්ට මෙතන ලස්සන පරිසරයක් තියෙනවා. ඒවත් එක්ක තමයි ඒගොල්ලෝ මෙතෙන්ට ඇතුළත් වෙන්නේ. ඇතුළත් වුණාට පස්සේ මෙතන ඉඳලා මීටර 250ක් ඇතුළට යන්න තියෙනවා. ඒකත් එක ඉතාමත් ලස්සනයි.
මොකද දෙපැත්තේ තියෙන්නේ හදපු කැලේ නෙමෙයි නැත්නම් වවපු කැලේ නෙමෙයි තියෙන්නේ ස්වභාවික පරිසරයේ තියෙන්නේ සමහර වෙලාවට අලි දැක ගන්න පුළුවන් සමහර වෙලාවට පොඩි සද්ද ඇහෙනවා. ඒ නිසා මේක ඉතාමත්ම විශේෂිත ස්ථානයක්. පිළිම හදට අමතරව මේ ගලේ පිටිමත් ඉතාමත්ම වැදගත්. ගල තියෙන සාමාන්‍යයෙන් අලියෙක්ගේ හැඩයට අලියෙක් දන ගහගෙන ඉන්න විදිහට කියනවා අලියෙක් ඒ හැඩයට ඒකත් එක විශේෂත්වයක්. එතකොට මෙතන තියෙනවා ප්‍රධාන වශයෙන් මෙතන තියෙන බෝධිසත්ව පිළිම ගත්තාම තාරාදේවගණ ඉන්නවා. තාරාදේවගණ කියන්නේ බෝධිසත්වවරියක් විදිහට බෝධිසත්වවරු ගැන කතා කරනකොට අමතක කරන්න බැරි චරිතයක්. සාවලෝකිතේශනාථ බෝධිසත්වය ඊට පස්සේ මතුදුඩු වෙන ඉන්න මෛත්‍රී බෝධිසත්වය මෙතන වැඩ ඉන්නවා. එතකොට මේ පිළිම ඉතාමත්ම වැදගත් සහ ප්‍රධාන පිළිමය ගැන කතා කරපුවම ප්‍රධාන පිළිමේ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ දීපංකර බුදුහාමුදුරුවෝ පුරා විද්‍යාඥයන්ට අනුව. දැනට ලේඛනගත වෙලා තියෙනවා. කෙනෙක් අන්තර්ජාලය බැලුවොත් ඒකත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මෙතන ඉන්නවා කියලා විශ්වාස කරන්නේ දීපංකර බුදුහාමුදුරුවෝ. දැනට බාමීන් පිළිම විනාශ කරාට පස්සේ විනාශකකින් මේ තමයි දැනට තියෙන උසම පිළිම. ඉතින් බුදුරුව ගලක නෙරලා තියෙන හිඳ තමයි මේ ගන්න බුදුරුව ගල කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද බ්ලොග් එකේ අද බුදුරුව ගල ගැන ඉතින් ලොකු දේවල් තියෙනවා. මහායාන සම්ප්‍රදායක් කියන පොසත් කියන තමයි බුදුරුව ගල නිර්මාණය වෙලා තියෙන්නේ. තවත් අලුත් තැනකින් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න ජයවේවා. ඉක්මනට හම්බ මේ දේශප්‍රේම බුදුරුව ගල සයිට් එකේ ඉඳලා